안녕하세요. අපි ගියවර නතර කරපු වීඩියෝ එකෙන් නතර කරපු තැන ඉඳලා ගියවර වීඩියෝ එකෙන් දෙවෙනි කොටස මේ වීඩියෝ එකෙන් පටන් ගමු. පළවෙනි කොටස් ටික අපි කරා. දැන් මේකෙන් දෙවෙනි කොටස් ටික කරගෙන යමු. මම හිතන ඉතින් ඔයා මේක බලලා විභාගෙ සූදානම් වෙයි කියලා. මොකද අපි මේ දරන උත්සාහයේ ප්‍රතිඵලයක් තියෙන්නත් එපා. හරි අන්න එහෙනම් අපි නවතුම් තැන ඉඳලා පටන් ගන්න සංවාදය 2. මේකේ පොඩි කොටසක් තියුණා මෙතන මේකව කරගන්න නැති එක. මේක එන්න ඕන උන්දුම්වානන් ඉස්තන පොදුනුන් පුල්පෙන්නේ. උන්දුම්වානන් ඉස්තන පොදුනුන් පුල්පෙන්නේ. උන්දුම්වානන් යනාදා පොදු පුල්පෙනාදා. මෙතන දාන්න ඕන නමුත් කියලා. උන්දුම්වානන් penajiman udunun pulpene ujonen istana chigamanwaya දැන් එන්නේ එහෙනම් මේ පෙරවරුවේ මොකක් වෙන්නේ නැද්ද දැන් එන්නේ උජනේ එන්නේ තියෙනවා එන්නේදී මොකද විරුද්ධත්වනේ අපි වෙන වතනක ඉනිමන් දැම්මම උජනේනන් වච්චිමාන් ආව නමුත් දැන් එන්නේ සිජංන් Istana kumuonan kakkawoy. Sijang එක istana kumuon kakkawoy. Kakkawoy langay. Kumuon එක langay. එහෙනම් sijang එක මොකක් කළාද? දුර මොල්ද. මොල්ජිමාන් kumuonan kakkawoy. 저는 기타는 못 치다. 치지만 피아노는 칠 수 있어요. හරි. ඔයාලට ওই විදිහට හම්බුල් කරගන්න ඇති. මේකේ මෙතන උත්තර ටික තියෙනවා. ඔයාලට තියෙන්නේ උත්තර ටික දාලා මේක සම්පූර්ණ කරන්න ගන්න එක නෙමෙයි. මේකේ මේ සිංහල තේරුම තනියම කියා ගන්න පුළුවන්ද කියලා බලන්න මේ පිළිතුරු මේක සම්පූර්ණ කරලා පස්සේ හරියම මම ඒක සිංහල අදහස් ටිකක් කිව්වට නැවත කියන්නම් ක්‍රීඩා සපත්තු අපහසුයි නමුත් අපි පොලිස් කරන සපත්තු වලට කූදු කියන්නේ ඒ සපත්තු අපහසුයි පෙරවරුවේ ආව නමුත් දැන් එන්නේ සිජාන් එක පොළ දුරයි නමුත් උද්‍යානය ළඟ මට ගිටාර් වාදනය කරන්න බෑ නමුත් පියානෝන චිල්සිස්සොයි පියානෝ වාදනය කරන්න හැකියාව තියෙනවා හරි මොන දෙවෙනි කොටසේ පටන් ගමු එහෙනම් අපි අද ඔසවුසේ සාධනය පිළිගන්නවා ආයතනයකට නිවසකට පෙරදසලකට ආවම සාමාන්‍යයෙන් අපි පොඩි ආවේ දකින්න දෙයක් තමයි ඔසවුසේ කියලා පිළිගන්නවා ඔසවුසේ साधन පිළිගන්න. මේ ටැක්සි වල කොට වෙච්ච අවස්ථාව. ටැක්සි ටැක්සි රියදුරා තමයි ඔසවුසියෝ කියලා මෙයා පිළිගන්නේ. එපාර මේ කාන් නම් දිපුන් කියලා තමයි ටැක්සි වල කොට වෙන්නේ. කාන් කියනවා සින්දූරියම් කාජුසේ. සින්දූරියම් නගරයට කාජුසේ. තුසිය ධර්මම වල මතකයිනේ කරලා දෙන්න. හෝ කරන්න. මෙතන යනෝගෙන කියාව කරලා දෙන්න. එකගෙන යන්න. සින්දූරියම් කාජුසේ. සින්දූරියම් වලට එකගෙන. නේ අල්ගෙත්ස්ුන්නේද ටැක්සි ගිසා එකට එකඟ වෙනවා තේරුණා කිරුන්දේ අපිට ඒත් කියන්න පුළුවන් නමුත් කියන්න පුළුවන් මෙතනට වඩා හොඳයි ඉතින් කියන වගේ කරපක් ගන්න පුළුවන් ඉතින් ඔදියේසු උසස්සොය රත් පාඩේ බලන්න ඔදියේසු උසස්සොය මම මෙතනට ගෙනිහිල්ලක් තියෙනවා ඔදියේසු උසස්සොය ඔදි කොහේ ඔදියේසු කොහේ සිට උසස්සොය මේ උදා කියන ක්‍රියාමූලයේ විසිතුමනි පාඩමේ අපි කියන ගන්න සී කරු කරන්න දාන ක්‍රියාමූල වලට සී උදාට සී දැන් මම වර්තමානයේ සේය වෙන අතීත කාලයේ සොස්සොය වෙන උසස්සොය ආවද ඔදියේසු උසස්සොය මේ කරු කරන්න නැටවස්සය කියලා හදහැවිනේ ඔදියේසු උසස්සොය කොහෙන්ද ආවේ ඉතින් දැන් මේ ටැක්සි නැග්ගා අස සින්දෝරියම් නගරයට එක්ක යන්න කියනවා ඊට පස්සේ උ තේරුණා ඉතින් කොහෙන්ද ආවේ ඊළඟ ටැක්සි රියදුරා කාන්ගෙන් අහුවම කාන් කියනවා කාම්බෝදියා ඒසවස්සොය කාම්බෝදියාවේ ඉඳලා වස්සොය කාම්බෝදියා ඉඳලා ආවේ ටැක්සි ගිහලා කියන පාර කාම්බෝදියායෝ කාම්බෝදියාවද කාම්බෝදියා ගෙනලා දැනගෙන හිටපු එකක් යන්නේ මතක් වෙන අවස්ථාවක අපි කියන්නේ කියලා එහෙම කාම්බෝදියාවද චෝදු හන්බොන් යොහෙන්ගල් කාපන්නන්දේ චෝදු මම හන්බොන් එකපාරක් යොහෙන්ගල් කාපන්නන්දේ සංචාරය කරලා බැලුව නින්දේ හන්දා ඉතින් නිසාවෙන් ඔම ගන්න පුළුවන් කාපන්නන්දේ
ගිහින් බැලුව හන්දා චොම්මල්චු අස්සොය. ඇත්තටම යහපත් වුණා. ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳ වුණා. කොංගිදු මල්කු සික්‍රොප්චානාය දෙකක් කියනවා. කොංගිදු මල්කු දෙකක් නේද ගන්න මේකෙන් අපි ගෝ එකෙන් සහ මේ පැත්තක මේ පැත්ත කොංගිදු මල්කු සික්‍රොප්චානාය. කොංගි වාතයත් හොඳයි සහ සික්‍රොප්තා ජීයන් දැම්මම නෑ වෙනවනේ. සික්‍රොප්චාන්කු ගෝසාකාරී නෑ. ගෝසාකාරී නෑ. කම්බෝදියාවද මම එකපාරක් සංචාරය කරලා බැලුවා හින්දා තමයි තේරුම් ගන්න දින්නේ මෙයා මේ තාත්තේ චොම්මල්චු අස්සොයි. ඇත්තටම හොඳ වුණා. වාතයත් පිරිසිදු නැත්නම් හොඳයි. සික්‍රොප්චානාය. සික්‍රොප්චානාය ගෝසාකාරී නෑ. නිකන් නිශ්ශබ්දයි කියන්න පුළුවන්. ඒකට වෙනම වචන තියෙනවා. නේ එපාර කාන් ප්‍රතිචාර දක්වන මෙහෙම. නේ උරි කොයන්න් නිපාර කොටස. සෝල් බුදා. සෝල් අපි දන්න කොරියාවේ මොකද්ද? අගනගරේ. උරි කොයන්න් අපේ ගමනන් සෝල් බුදා. සෝල් නගරයට වඩා ඉංගුදු චොක්කු චොයුන්ගේයෝ. අපේ නේ ඔව් අපේ කොයන් අපේ ගමනම් සෝල් නගරේ බුදා වඩා සෝල් නගරයට වඩා අපි ඉජිප්තිය වඩා බුදා සම්බන්ධ වෙන්නේ සංසන්දනය කර දෙකක් කම්පෙයාර් කරගන්නේ අපි වඩා කියන එක එයා බුදා සෝල් බුදා ඉංගුදු චොක්කු ජනගහනය අඩුයි චොක්ද අඩුයිනේ ඉංගු ජනගහනයත් අඩුයි. දැන් ඕකට අපි කියනවා මේ තුක්සම් කියලා. තූසිය තුක්සම්. එංගල වචන මාලාවේ ඒ ටික තමයි තියෙන්නේ. නගරවල තියෙන විශේෂ ලක්ෂණ. ජනගහනය අඩු වෙන්න පුළුවන්, ජනගහනය වැඩි වෙන්න පුළුවන්, නිෂ්කලංක වෙන්න පුළුවන්, ගෝසාකාරී වෙන්න පුළුවන්, ප්‍රවාහනය පහසු වෙන්න පුළුවන්, ප්‍රවාහනය අපහසු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ලක්ෂණ තියෙන මේක ඉගෙන ගන්නවට. සෝල් බුදා, සෝල් නගරයට වඩා ජනගහනයත් අඩුයි. චොයුන්ගේ නිශ්ශබ්දයි, නිහඬයි, නිෂ්කලංකයි. කරේසෝ චෝම්සෝරේ වසිල්තේ. කරේසෝ ඒසා චෝම්සෝරේ වසිල්තේ. හෙතම වතාවට සෝල් නගරයට පස්සෝය නම් ආවා. මේක වස්සෝය නෙමෙයි තින්නේ. වසිල්තේ. අතන අතීත කාලේ මේක දී. වසිල්තේ ආව වෙලාවේදී ආපු විටදී සරාමි නමු මනස. සරාමි මිනිස්සු නමු ගොඩක් මනස. සරාමි නමු මනසෝ කම්චන් නොල්ලස්සොයි. කම්චන් නොල්ලස්සොයි. සරාමි නමු මනසෝ මිනිස්සු ගොඩක් වැඩි නිසා. නමු ගොඩක්. මේකට ගොඩක් වචන දිනනවා ගොඩක් කියන්නේ. නමු ආචු එතකොට පෙන්ජාමි ඔය වගේ ගොඩක් වචන දිනනවා. නමු ගොඩක් වැඩි නිසා කම්චක් නොල්ලස්සොයි. කම්චන් නොල්ලස්සොයි. ගොඩක් වැඩි නිසා කම්චන් නොල්ලස්සොයි. පුදුම හිතුණා. එකපාරටම බය වුණා. ඒ වගේ අදහසක්. කම්චන් නොල්ලස්සොයි. අපි බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් මතු වුණාම බලාපොරොත්තු නැති වෙච්ච දෙයක් අපිට එකපාරටම මුණ දෙන්න සිද්ධ වුණාම අපි කම්චන් නොල්ලස්සොයි කියන්නේ. නේ අපි දැන් අපි හිතන්නේ මැනික් කරක් කියලා. අපි මැනික් කරක් කියලා ලොකු ගලක් තියෙනවා. මේක අපි හිතන්නේ නිකන් සාමාන්‍ය ගලක් කියලා. මේක මැනික් කරක් කියලා තහවුරුනාම එකපාරට අපිට මොකද වෙන්නේ? අපිට මොකද කියන්නේ? ආන්න ඒක තමයි මේ කම්චන් නොල්ලස්සොයි කියන්නේ ඒගොල්ලෝ. කම්චන් නොල්ලස්සොයි. මොකක් කම්චන් නොල්ලස්සොයි වෙලා තියෙන්නේ මෙයා සරාංගම මනස. මිනිස්සු ගොඩක් වැඩි නිසා. හරි මේ විදිහට පැහැදිලි කරු සංවාදේ මෙතන තියෙන ට්‍රැක් එක මේක ට්‍රැක් එක 98 ඔයා මේක සංවාදේ දෙතුන් වතාවක් සමන් දෙන්න මේ සිංහල තේරුම් දීලා වෙලා ගොඩක් වෙලා යන නිසා මම කතා කරන්නේ ඔදියේ සුසස්සොය කොහෙන්ද දාවි ඔදියේ වස්සොය ඒක සාමාන්‍යයි ගරු කරන තමයි මේ උසස්සොය දෙන්නේ ඔදියේ සුසස්සොය කොළඹ වස්සොය කොළඹ වස්සොය කොළඹ ඉඳලා ඊළඟට මේක සංවාදය ඇසුරෙන් ප්‍රශ්න දෙකක් නිර්මාණය වෙනවා. ඒක බලමුත් අපි බලමු කරගමු. කාන්සින නොදියේස වස්සොයි. කාන්සින නොදියේස වස්සොයි. කාන් කොහෙදද වස්සොයි? කොහෙදද දාන්නේ? කාන් කොහෙද දෙන්නේ? කම්බුදිය. කම්බුදියස් වස්සොයි. කාන්සියේ කොයන් නොත්තේ. කාන්ගේ ගම කොහොමද? කාන්ගේ ගම කොහොමද? චුයුම් වගෝ මිනිස්සු අඩුයි සෝල් බුදා ඉංගුදු චොක්කු චොයුන්ගේ ජනගහනයත් අඩුයි සෝල් බුදා සෝල් වලට වඩා ඉංගුදු චොක්කු චොයුන්ගේ එනම් මෙයා මේකක්ද අපි කාන්ගේ කාන්සිය කොයන් කාන්ගේ ගම කොහොමද කාන්ගේ ඔත්තේ මේ වැදගත් ගොඩ ප්‍රශ්න වාචී පද මම වල පන්තිය වෙනම කරලා දෙනවා
ඔත්තේ කොහොමද? කාංගේ කොහොමද? කාංගේ ගම කොහොමද? එතකොට නේද තුසී තුක්සම් එකක් තමයි මේකේ උත්තරේට එන්නේ. නගරවල තියෙන ලක්ෂණ. මේකේ උත්තර දෙකක් වඩා දීලා තියෙනවා. ඒකත් අපිට බලන්න. එතනදී කාම්බෝජා ඉඳලාවේ සෝල් බුදා ඉංගුගා චොක්කුජුනේ. ඉංගුගා චොක්කුජුනේ ඒක කියන්න පුළුවන් සංසන්දනය කරන්නේ සෝලුත් එක්ක. මේ සම්පූර්ණ උත්තරේ විදිහට ගන්න පුළුවන් සෝල් බුදා ඉංගුගා චොක්කුජුනේ. හරි. සංවාදය අහලා සංවාදය අහුවට පස්සේ වා තනියම මේ ප්‍රශ්න දෙක කියවගෙන මේකට උත්තරේ සංවාදයේ අහපු සංවාදයේ මතකයෙන් දෙන්න උත්සාහ කරා. දීලා එතනින් බලා ගන්න හරියට වෙන්නේ කියේ. يعني වතාවක් නෙමෙයි දේවතාවක් නෙමෙයි කිවතාවක් කරන්නේ. පෝසියේ තුක්සම් නගරවල විශේෂ ලක්ෂණ. නගරවල විශේෂ ලක්ෂණ. මෙතන තියෙන වෙන වචනයක් ඒකව ලක්ෂණ කියලා හදාගන්න. විශේෂ ලක්ෂණ කියලා හදුවගත්තත් කමන්නේ නැහැ. නගරවල විශේෂ ලක්ෂණ. මෙතන ඉංගුගා මන්තා නගරවල විශේෂ ලක්ෂණ තමයි දැන් මේ තී පෙන්නු කරන්නේ මෙතන. ඉංගුගා මන්තා ජනගහනේ. ඉංගු කියන්නේ ජනගහනේ. ඉංගු කියන්නේ ජනගහනේ. ඉංගුගා මන්තා ජනගහනේ වැඩි. ඉංගුගා චොක්ද ජනගහනේ අඩුයි. ජනගහනේ අඩුයි. ඉංගු ජනගහනේ මන්තා වැඩි මේ අපි කලින් ඉගෙන ගත්ත වචන චොක්ද අඩුයි. ඉංගුගා මන්තා ඉංගුගා චොක්ද ඉංගුගා මන්තා වෙනකොට නගරේ පුක්චප්පදා වෙනවා. ජනගහනේ වැඩි වෙනකොට සංකීර්ණ වෙනවා. තදපදේ ඇති වෙනවා. පුක්චපදා. හරි. ඉංගුගා චොක්ද වෙනකොට නගරේ අංජොක් හදා නිෂ්කලංක වෙනවා. මේ විරුද්ධ පදය. මේ මතකේ තියෙන්න ඕනට. ඉංගුගා මන්තා ඒක විරුද්ධ පදේ ඉංගුගා චොක්ද. පුක්චපදා ඒක විරුද්ධ පදේ අංජොක් හදා. ජනගහනේ වැඩි වෙනකොට වෙන දේවල් තමයි මේ. ජනගහනේ අඩු වෙනකොට නගරේ නිෂ්කලංක වෙනවා. ඊළඟ පෙළි Ketongi pulpion hada. Sorry, ketongi pyolli hada. Ketongi pyolli hada. බස් එකෙන් බහිනකොට මොමන් දුම්බි. බස් එකෙන් බහිනකොට මේ කිහච්චන. ඒතර ගමනාගමනේ මොකද්ද මේ pyolli hada කියන්නේ? පහසුයි. ගමනාගමනේ පහසුයි. මේ ගමේ මෙන්න මෙයා මේ ගුරු පාර දිගේ තාම පයින් යනවා. මෙන්න මේ ඈත තමයි බස් වලට ගප්පේ. ඒකට අපි කියනවා ketongi ගමනාගමනේ ප්‍රවාහනය pulpion hada. අපහසු. ප්‍රවාහන පහසුකම් මෙතන තියෙනවා. ඒකට අපි කියන්නේ හැමදේම තියෙනවා pyolli hada. Ketongi pulpion hada. ප්‍රවාහන පහසුකම් අඩුයි. අපහසුයි. සික්‍රොප්තා මේක ඇති වෙන්න පුළුවන් පුක්චප්පදා වෙනකොට. පුක්චප්පදා වෙනකොට තදපදයට එක්ක ඇති වෙන එකක් තමයි සික්‍රොප්තා. සික්‍රොප්තා ගෝසාකාරී. මේක සාමාන්‍ය විවහාරණය වල සික්‍රෝවෝයෝ වෙනවා. සික්‍රෝවෝයෝ. තොප්තත වෝයෝ වෙන්නේ. කක්කත්ත කක්කවෝයෝ වෙන්නේ. ඒ වගේ සික්‍රෝවෝයෝ. චෝයොන් හදා. නගරයේ පුක්චප්පදා වෙනකොට සික්‍රොප්තා වෙනවා. ගම අංජොක් හදා වෙනකොට චෝයොන් හදා වෙනවා. නිශ්ශබ්දයි. කවුරුත් නැහැ. මේ මෙල්ජාවේ කවුරුවක් නැහැ. මෙයා විතරයි ඉන්නේ. ඒ රූප සටහනෙන් අඳුර ගන්න වෙන්නේ අපිට ඒක. චෝයොන් හදා. කොම් දිනකොට නිශ්ශබ්දයි. ඊළඟට තව දෙයක් තියෙනවා. කුංගිගා මක්තා මල්ගාය. කුංගිගා මල්ගාය. මේ කුංගිගා මල්ගාය වෙන්නේ ගමේ. වාතය පිරිසිදු. වාතය හොඳයි. කුංගි. යුමියන් හදා. යුමියන් හදා ප්‍රසිද්ධයි. මේ දිනේ නම්සන් ටවර් කියන්න පුළුවන් මේක සෝල් ටවර් කියලා කියනවා. මේ ප්‍රසිද්ධ ස්ථාන තමයි කොරියාවේ තියෙන්නේ. මේ යුක්සන් බිල්ඩින් කියනවා අපි ඕකල මේ ඒ හැඩයට තියෙන ඒක තමයි මෙතන තියෙන්නේ. යුමියන් හදා. මේවා කොරියාවේ යුමියන් හදා. ප්‍රසිද්ධයි. චින්ජල් හදා. මේ රූප සටහන මේ රූපේ දැක්වෙන මිනිස්සයා ඔයාලට පේනවා මෙයාගේ මූණ වල මෙයාගේ මූණ වල වෙනස්. මෙයා විදේශිකයෙක්. මේ කොරියන් ජාතිකයෙක්. එහෙනම් තමයි මේ බිඳුවේ අදහස් කරන්නේ. මේ කොරියන් කාන්තාව මේ විදේශිකයාට මඟ පෙන්නනවා. ඒ අහන දෙයට උත්තර දෙනවා. මොකක් නිසාද? චින්ජල් හදා. කාර්මික. ඔය චින්ජල් හදා මෙන්න කාර්මිකවට හම් වෙනවා. හරි. ඔය වචන ටික පාඩම් කරගන්න ඕන. මේකේ තුසියේ තුක්සම් නගරවල තුක්සම් කියන ඒ තුක්සම් කියන වචනේත් වල වුමනා වෙනවා මෙයා තුක්සම් කියන වචනේත් ඒක පාඩම් කරගන්න මේ ටික පාඩම් කරගන්න වෙනවා වචන ටික ඊළඟට මෙතන දින අපිට තව වාක්‍යයක් දීලා චුල්තෙගන් සිගානේන හංසන් කොයි වෙලෙන් මේ කලින් ආපු වචන හංසන් කෙතුන්ගි පුච්චප්පේ චුල්තෙගන් සිගානේ වැඩට යන එන වෙලාවට නම් චුල්ගෙන් සිගාන තෙගෙන් සිගාන එකට එකතු කරලා තමයි චුල්තෙගෙන් සිගාන කියලා හප්සම් කරලා එකතු කරලා හදලා තියෙන වචන තෙගෙන් සිගානේ නැත්නම් චුල්ගෙන් සිගානේ ඒ දෙක එකතු කරලා වැඩට යන එන වෙලාවට චුල්තෙගෙන් සිගානේන හංසන් කොයි වෙලේ හැම වෙලේම නිතරම කෙතුන්ගි පුච්චප්පේ ගමනාගමනේ
සංකීර්ණ. එතකොට අපිට කියන්න පුළුවන් මොකද්ද? ප්‍රවාහන තදබදය. ගමනාගමනයේ සංකීර්ණ ප්‍රවාහන තදබදය. ප්‍රවාහන තදබදය පවතිනවා. චිගන් සල්ගු ඉන්නන් චිබන්. වැඩට යන වෙලාවට තමයි ප්‍රවාහන මේක මේ ට්‍රැෆික් එක ඇති වෙන්නේ. මොකද අපි කියන්නේ ඔෆිස් ටයිම් කියන. මිනිස්සු වැඩිනේ යන්න වැඩි එනකොටත් එහෙමයි. ඒතකොට තමයි උච්චප්පයෝ කියන්නේ. උච්චප්පයෝ කියන වචනේ අඳුර ගන්න දීපු වාක්‍යයක් මේක වල. ඊළඟ චිගන් සල්ගු ඉන්නන් චිබන්. දැන් වාසය කරමින් සිටින නිවස. චිගන් සල්ගු ඉන්නන් ගෝයිත්තව කරමින් ඉන්නවා සල්ලා ජීවත් වෙනවා සල්ගු ඉන්නන් ජීවත් වෙමින් සිටින චිබන්. ජීවත් වෙමින් සිටින නිවස. තියාටර් යෝකේසෝ උමන්දුම්ගේ ස්ථානයේ සිට කක්කවෝසෝ කක්කවෝ ළඟයි කක්කවෝසෝ ළඟ නිසා තිතුන්ගි පෙරළිහේ ගමනාගමනේ පහසු පෙරළිහේයෝ වචනය අඳුර ගන්න දීපු වාක්‍යයක්. හරි බලමු ඊළඟ කොටසෙන්. ඊට ඉගෙනගත් වචන නැවත මතක් කර ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මේකේ වට වචන ටික තෝරලා මෙතනට දෙන්න තියෙන්නේ. ඊට වචන නොබලා මේකේ තෝරලා මෙතන යන්න උත්සාහ කරන්න. උත්තර ටිකක් තියෙනවා මෙතන. හරි. මෙන්න ව්‍යාකරණයේ දෙවෙනි එක. මේක සංවාදය නෙමෙයි මෙතන හදන්නවා මම කිව්වා. සංවාදය නෙමෙයි මෙතන එනවා මොකද? ව්‍යාකරණය. දෙවෙනි ව්‍යාකරණය. බුදා කෙටියෙන්ම කියනවා නම් මේක අපි මේකේදී ඉගෙනගත්ත පළවෙනි ව්‍යාකරණ තමයි ජිමාන්. ජිමාන් කියන්නේ කෙටියෙන් මොකද්ද මතක් කරන්න. නමු බුදා වඩා කෙනෙක් ස්ථානයක් එහෙම දේවල් සංසන්දනය කරන තමයි මෙයා උගුණා වෙන්නේ. නෝනා බුදා යෝතොන්සෙන් අක්කා බුදා නංගි නම්තොන්සෙන් බුදා යෝතොන්සෙන් මල්ලිට වඩා නංගි ඒ වගේ සංසන්දනය කරන්න තමයි ඉන්නේ. නාමපද දෙකක් අතර මේ අපි හිටියොදී මේකෙන් කියවෙන්නේ වඩා. ඒක අපිට අඳුර ගන්න දීපු උදාහරණ වාක්‍ය ටික. මොනිකාසියේ කුයංගන් සෝල්බුදා කොයෝ මොනිකාසියේ කුයංගන් සෝල්බුදා කොයෝ ලොකුයිද? ඒකේ මූලෙ කදා. වෙනස් වලදී කදා කොයෝ එකතු වෙලා කොයෝ වෙනවා. කොයෝ ලොකුයි ප්‍රශ්නවාචී වෙන නිසා ලොකුයිද? මොනිකාසියේ මොනිකාගේ කුයං මොනිකාගේ ගම සෝල් වලට වඩා ලොකුයිද? සෝල් බුදා ලොකුයිද? මොනිකාගේ ගම සෝල් වලට වඩා ලොකුයිද? අනියෝ කියන කරම මතක තියාගන්න ඕනවා. මේකට උත්තරේ ඉන්නේ ලොකුද කියලා යන්නේ. ලොකුද කියලා වවා නැහැ කියලා කියන්නේ. එතකොට මේ උත්තරේ එන්න ඕන කොයෝගේ විරුද්ධ පද. අනියෝ. මොකද දැන් පොරවන්න එන්න පුළුවන් වටේ විදියට. අනියෝ සෝල් බුදා මෙතන එන්න ඕන. කදා ලොකුයි චක්ද පොඩි චගය නෑ සෝල් වලට වඩා චගය නෑ සෝල් නගරයට වඩා පොඩි. හරි ඊළඟ එක බලමු. ඔනල්නල් සිනා චම් චුක්තා නේයෝ දැම්මහම අපි ඉගෙන ගන්න මෙල ගන්න නේයෝ දැම්මහම මොකද නේ චම් චුන්නේයෝ ඔනල්නල් සිනා චම් චුන්නේයෝ අද කාලගුණය ඇත්තටම සීතලයි නේ ඊළඟට විදිහට දෙන වාක්‍ය නේ ඔජේ බුදා ඊයට වඩා කිවුනි නේද වස්සොය ඊයට වඩා කිවුන් මේක කිවුන් කියලා ගන්න පුළුවන් අපිට උන්දු කියලා ගන්න පුළුවන් උෂ්ණත්වය ටෙම්පරේචර් උෂ්ණත්වය නේද වස්සොය පහළ ගියා. ඔව් ඊයට වඩා උෂ්ණත්වය පහළ ගියා. හරි මේ වාක්‍ය ටිකෙන් අඳුර ගන්න තියෙනවා බුදා කියන්නේ මොකද්ද? වඩා. අපි ඒසෙන් දිනවලට තව වාක්‍යයක් තියෙනවා. බුදා බුදලම ලියපු වාක්‍ය තරුකි බුදා හල්ෂාගා කිගා කොයෝ කිගා බුදා මිට කලින් ඉගෙන ගන්න ඕන මේ දාන පාඩමේ කිගා කොයෝ උසයි හල්ෂා උසයි මේ බලන්න හල්ෂා උසයි වඩාද තරුකිට වඩා මේක හල්ෂා කියලා තියෙනවා හල්ෂා නැත්නම් මේක දිවිදයක් තමයි හල්ෂා උසයි බුදා කියන්නේ මොකක්ද අවසාන වශයෙන් බුදා කියන්නේ වඩා. බුදා හොඳින් අවබෝධ වුණාද? එසේනම් පින්තූර දෙස බලමින් සංවාදය සම්පූර්ණ කරන්න. Kerim poko tewar langsung ase. Kerim pinture poko bala tehal සංවාදය langsung ase දෙවස
langsung සම්පූර්ණ කරන්න. කොයන් තියෙන සෝල් තියෙන. කොයන් තියෙන සෝල් තියෙන. කොයන් බුදා සෝල් ඉංගුබා මනායෝ කියන්න පුළුවන්. සෝල් බුදා කොයන් ඉංගුබා චෝයෝ කියන්න පුළුවන්. මෙයා දින දිනම tuan si koyang ingguba manayo tuan koyang tuan ke kama ingguba manayo english में आंदो है इंगु मनायो जाना है अड़ी अनियो सोल बुदा ने सोल वලට වඩා පින්තර වල කරන්න තියෙන්නේ අපිට අනිयो सोल වලට වඩා सोल වලට වඩා इंगुबा මොකද इंगुबा චොක්දා චොකෝයි මෙතන ඔන්න නල්සිගා ඔත්තේ අද කාලුනේ ඔත්තේ කොහමද අද ඔත්තේ ඔන්නල ඔත්තේ අද කොහමද ඔන්න නල්සි ඔත්තේ අද කාලුනේ කොහමද ඔජේ බුදා ඊට වඩා මෙන්න ඊයේ මෙන්න අද මෙන්න ඊයේ මෙන්න අද අද කාලුනේ තමයි අහන්නේ මෙන්න අද කාලුනේ මෙන්න ඊයේ කාලුනේ ඊයේ කාලුනේට වඩා අද කාලුනේ මොකක් කළාද කියුණේ නේ රස්සේ මෙතන කියුණේ උල්ල රස්සේ ඔජේ බුදා ඊට වඩා කියුණේ නේ රස්සේ කියන්න පුළුවන් නැත්නම් සිවොන් හේයෝ කියන්න පුළුවන් මොකද උෂ්ණත්වය පහළ යනකොට නල්සි මොකද වෙන්නේ කියුණේ නේ කදානකොට නල්සි කාලගුණය සීතල වෙනවා සෞම්‍ය වෙනවා චුක්ත චුවයෝ වෙන්නත් පුළුවන් ඒත් එහෙම ගන්න පුළුවන් මෙතන සිසිලසයි කියලා දීලා තියෙනවා සිවොන් හේයෝ කියන්න පුළුවන් සිවොන් හේයෝ මොකද කාලගුණ මේ උෂ්ණත්වය පහළ යනකොට සීතල වෙනවා උෂ්ණත්වය ඉහළ යනකොට රස්නේ වෙනවා කියුණේ උල්ල කදා වෙනවා නම් නල්සි තොවයෝ කියුණේ නේ කදා වෙනවා නම් නල්සි චුවයෝ නැත්නම් සිවොන් හේයෝ පාර්සල් පාඩම ඉගෙන ගන්නයෝ ඔජේ බුදා සිවොන් හේයෝ නැත්නම් ඔජේ බුදා කියුණේ නේ රස්සේ යට දුවන්න එහෙම හිතන්න පුළුවන් පිළිතුරු දෙකක් නැති තව ටිකක් පාඩම් කරමු බුදා භාවිත කරමින් පිළිතුරු සපයන්න තියෙනවා පුමුන් චුවායෝ කවුරි චුවායෝ පුමි චුවායෝ කවුරි චුවායෝ කියනවා වසන්ත ඍතුව හොඳයි කවුරි චුවායෝ සරත් ඍතුව හොඳයි ඔබට බලමු අපි දා බාදානේ පිළිතුරු සපයන්නේ. වසන්ත ඍතුව හොඳයි. ඊට පස්සේ කවුරි චුවායෝ සරත් ඍතුව හොඳයි. එතකොට ඔයාලට මෙන්න මේකෙන්ද තමයි බුදා දාන්න ඕනේ. බුදා මෙතන දාලා සම්පූර්ණ ගානක් හරි. පුමි චුවායෝ පුමි බුදා කවුරි චුවායෝ. පුම් බුදා කවුරි චුවායෝ. වසන්ත ඍතුවට වඩා සීත ඍතුව හොඳයි. මෙතන ගත්තම ශ්‍රී ලංකා පොයෝ හංගුක් පොයෝ. දැන් මොකද ලොකු? ලංකාවද ලොකු කොරියාව ලොකුයි. ශ්‍රී ලංකා බුදා හංගුගි පොයෝ. පෙක්වාජම් මුල්ගොනි පිසායෝ සිජම් මුල්ගොනි පිසායෝ. සිජම් මුල්ගොනි පිසායෝ පෙක්වාජම් මුල්ගොනි පිසායෝ. පෙක්වාජම් බුදා පෙක්වාජම් කියන්නේ සුපිරියර් සංකීර්ණ දැන් ඔය අපි දිනේ ඔය ලිබර්ටි ප්ලාසා වගේ අනේ ඒවේ ගන්න වැඩි පොලේ ගන්න අඩුයි එහෙනම් අපි කියතයි පෙක්වාජ මුල්ගොනි බුදා සිජන් මුල්ගොනි පිසාය මේ මොකද දෙන්න ඕනේ සාය ලාභ උන්දුමුල් චල්හෙයෝ නූරිල් චල්හෙයෝ දැන් මොකද අපි ක්‍රීඩාවට දක්ෂයිද ගීත ගායන දක්ෂයිද මොකද දක්ෂතාවය තියෙන්නේ යම් දෙයක් කොන ගලප ගන්න පුළුවන් උන්දුමුල් බුදා නූරිල් චල්හෙයෝ නැත්තම් නූරිල් බුදා උන්දුමුල් චල්හෙයෝ ඔය විදිහට පුදා භාවිතා කරලා මේ වාක්‍ය ටික ඔයාලට ගම විදිහකට සම්පූර්ණ කරගන්න තියෙනවා. හරි. ඊළඟට තියෙන ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම කරන්න අපි මේ දීලා තියෙන උදාහරණයක් පොවි. හරි මම උදාහරණ වලට පැහැදිලි කරන්නම්. ඒ විදිහට ඔයාලට තියෙන මෙතන වගුවක්. මේ වගේ සංවාදයක් ඔයා විසින් නිර්මාණය කරගෙන මේ වගේ සම්පූර්ණ කරන්න තියෙනවා. චේජෝ කියුම් තියෙනවා, සුත්තු තියෙනවා, තුක්සොම් තියෙනවා. හරි. ඔයාලට ඔයාගේ නගරය ගැන හිතලා කරන්න පුළුවන්. මෙන්න මේ නගරේ බලනවා අපි ඉස්සර වගුව මේ පිලිපින් පොරකායි කියන නගරේ. ඒ නගරේ චේජෝ කියුන් උපරිම උෂ්ණත්වය සෙල්සියස් 38. චේජෝ කියුන් අවම උෂ්ණත්වය සෙල්සියස් 20. සුත්තු ප්‍රථමනේ නුක්ත ඉහළයි. තුක්සොම් වලට ආදීලා තියෙනවා විශේෂ ලක්ෂණ වලට ඉංගුබා චොක්දා ජනගහනය අඩුයි. චොයොම් අදා නිස්කලංකයි. පදාගයි මෙවහද මොහොත ප්‍රසිද්ධ. හරි. මේ තොරතුරු මේ වගේ මේ විදිහට එකතු වෙන්නේ පුරවල තියෙන්නේ මේ සංවාදයේ සුනේ. සංවාදේ පොඩ්ඩක් බලමු. කොයන්ගේ ඔදියේ ගම කොහෙද? චේ කොයන් පිලිපින් පුරකා ඊයේයෝ.
මගේ ගම නම් පිලිපීන් කොරකායියේ. ඉතින් කොරකායි කියලා තියෙනවා. කොරකායියේ. කොරකායි නැල්සියොත්තේ කාලගුණේ නැල්සි. නැල්සියොත්තේ කාලගුණේ කොහොමද? කොරකායි වල කාලගුණේ කොහොමද? දැන් මෙයා පැහැදිලි කරනවා මෙහෙම. සෝල් බුදා තෝය. සෝල් වලට වඩා තෝය. ප්‍රශ්නේ චේගෝ කියුන් චේගෝ අයන්න අපි කිව්වේ ඒවට පැහැදිලි කරලා මේක මතක තියාගන්න ඉතින් චේගෝ කියුන් උපරිම උෂ්ණත්වය 38ක් විතර ජොන්දු සෙල්සියස් 38ක් විතර ඉගෝ වේ සහ චෙජෝ කියුන් ආවම උෂ්ණත්වය නම් 20ක් විතර වේ 20ක් විතර වේ ඒ අනුව මේ කුරවල තියෙන උපරිම එක 38යි අවම එක 20යි සුප්තදු නුප්පායෝ ආර්ද්‍රතාවය නැත්නම් තෙතමනය ඉහළයිද නේ සෝල් බුදා සුප්තුවා නුප්පාය ඔව් සෝල් නගරයට වඩා තෙතමනය නුප්පාය ඔව් සෝල් නගරයට වඩා සුප්තුවා නුප්පාය තෙතමනය ඉහළයි වැඩි පුරකායනන් ඔතන් කුසියේයෝ පුරකාය නගරේ කොයි වගේ ස්ථානයක්ද අන්න එතකොට දෙන්න කියන තික්සන් ටික පුරකාය කොයි වගේ ස්ථානයක්ද චේකුයන් සෝල් බුදා ඉංගුදු චොක්කු චොයුන්ගේ චේකුයන් මගේ ගම සෝල් බුදා සෝල් නගරයට වඩා ඉංගුදු චොක්කු ජනගහනයත් අඩුයි සහ චොයුන් හේයෝ නිශ්ශබ්දයි නිහඬයි නිස්කලංකයි කරිගු පදාකා යුම්යොන් හේසෝ තවද මුහුද යුම්යොන් හේසෝ ප්‍රසිද්ධ නිසා කොංගම් කිගීමනියෝ පදා මුහුද යුම්යොන් හේසෝ යුම්යොන් අදා ප්‍රසිද්ධයි යුම්යොන් හේයෝ ප්‍රසිද්ධයි යුම්යොන් හේසෝ ප්‍රසිද්ධ නිසා සංචාරකයෝ කොංගොන්ගේ කීනිපත කොංගොන්ගේ මානි පායි සංචාරකයෝ ගොඩක් එනවා ඔය විදිහට මේ වග සම්පූර්ණ කරන්න දිනවල අපි ඊළඟට යන්නේ තියෙන මුන්හුවයකට හරි මේකයි තරම් ලොකුට බලපාන්නව හංගුගේ හෙජම්පුයි කොරියාවේ පරිපාලන දිස්ත්‍රික්ක ඒ දිස්ත්‍රික්ක ටික මොනවද ඒවායේ තියෙන විවිධ ලක්ෂණ මොනවද ත්‍රික්ෂම් ටික දැන් මේකේ මම පොළොවට පරිලෝක පොඩ පැහැදිලි කරනවා නම් කියොන්ගිදුවා 인천 광역시는 서울과 함께 경기도 කියන ඒරියා එකයි 인천 කියන ඒරියා එකයි 서울 කියන ඒරියා එකයි පුරවරයක් විදියටලු කියන්නේ පුරවරයක් කියලා අමතනවලු මේ ඊකුසෙන් මේ ස්ථානයේ තෙහන්මින්ගු කියන්නේ රිපබ්ලික් ඔෆ් කොරියා සම්පූර්ණ නාම කොරියාවේ ඒක තමයි කෙටි කරලා හංගුක් කියන්නේ තෙහන්මින්ගු කොරියාවේ ජනගහනය චොල්බන් මෙන්න චොල්බන් පොඩක් මාක් කරගන්න චොල්බන් කියන්නේ හරි අඩක් චොල්බන් කොරියාවේ ජනගහනයෙන් හරි අඩක් චොල්බන් නොම්නන් සරා අර කියන ඒරියා තුනේ කියොන්ගිදු ඉන්ටර්න් සෝල් කියන ඒරියා තුනේ මම පෙන්වන වල මැප් එකේ තියෙන මේකේ භාගයකට වැඩි මිනිස්සු සංඛ්‍යාව චොල්බන් භාගය නොම්නන් වැඩි ඉසං වෙන චොල්බන් නොම්නන් භාගයකට වැඩි පිරිසක් සල්ගු සරාන්දරි සල්ගු ඉස්සෙල්ලා මිනිස්සු වාසය කරමින් ඉන්නවා. හරි ඒ වගේ අනිත් ඒවායි මේ ඒවා ටිකක් තමයි කියන්නේ. කාමුදෝ කියන එකේ 80ක් තියෙන්නේ කඳුළු. කාමුදෝ කියන ඒරියා එකේ. පදාදු විශ්වාස පංගම් දෙකේ මණි සදාවුන් කොත් ඉන්නේද? 80ක් කඳු මූල දිනවල මිනිස්සු සංචාරකේ ගොඩ හොයාගෙන එනවා. හරි ඒ වගේ මේක වාර්තා දීම කියලා ඔයාගේ දැනුමට එකතු කරගත්තා නම් ඇති. අපිට මේ වගේ මෙහෙම මේවා මතක මේ කොරියාවේ හාල් නිෂ්පාදනය කරන්නේ කොයි දිස්ත්‍රික්කයේද? ඒ දිස්ත්‍රික්ක වලින් කොයි නගරෙද වැඩිපුරම හාල් නිෂ්පාදනය වෙන්නේ? නේ. එතකොට ඔය එහෙම ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් අහලා මේ වගේ එක දීලා තමයි අහන්නේ. හරි අපිට තියෙන්නේ ඇහෙන දේ අහලා තෝරගන්නයි. දීලා තියෙන එක කියලා තේරුම් අරගෙන පිළිතුරු සපයන්න තියෙන්නේ. මතකයෙන් පිළිතුරු සපයන්නේ නැහැ. ඒ නිසා මේක ඔයාලගේ සාමාන්‍ය දෙයක් පිළිතුරු කරන්න පොඩ්ඩක් කියලා තියාගන්න. හරි. මේ තියෙන්නේ කොරියාවේ හරියටක් ජීවත් වෙන ඒරියා එක තමයි මේ. කියොන්ගිදු ඉන්චොන් සෝල්. මෙන්න මේ ඒරියා එකේ මේ මුළු කොරියාවේම සාමාන්‍ය උචොන් මාන්මින් විතර ඉන්නේ. කෝටි 5ක් විතර ජනගහනයක් ඉන්නේ. ඒකේ භාගයක් ඉන්නේ මේකලු. ඒ භාග ඒකෙන් අපි දන්න විදිහට මේ සෝල් නගරේ කෝටියක් විතර ඉන්නවා කියලා තමයි අපි ඉගෙනගෙන ඉන්නේ. සෝල් නගරේ. හරි. ඒ වෙද්දි සාමාන්‍යයෙන් දැනගන්න ඉන්න ඕනේ නෙමෙයි. ඉතින්නේ කොරියාවේ මේ මෙයාගේ දකුණු කොරියාව. මෙතනින් උඩ උතුරු කොරියාව. හරි. අපි ඊළඟට ටොපික් එක තියෙන්නේ. මේක තමයි හරි ප්‍රසිද්ධ මේ චේජු දුබත. මේ සංචාරක ගොඩක් වෙනවා. දේශීය සංචාරක ගොඩක් වෙනවා මේ චේජු දුබත. හරි. ඊළඟට මෙන්න ටොපික් එක.
ටොපික් එකෙන් හම්බෙමු අපි ඊළඟ වීඩියෝ එකේ. හරි. බලන්න උත්සාහ කරන්න.